අයිබෝන් ADHD එහෙමත් නැත්නම් autism කියන තත්ත්වයන් ගැන ඔයගොල්ලන් අහලා තියෙනවද? autistic දරුවෙක් ADHD තියෙන දරුවෙක් කියලා සමහරකට ඔයගොල්ලන් අහලා ඇති. මේ තත්ත්වයන්ට කියන්නේ neurodiversity කියලා. ඒ කියන්නේ අපේ මොලේ ක්‍රියා කරන විදිහේ වෙනස්කම් ගැන හඳුනා ගන්න තමයි මේ තත්ත්වයන් හරහා කතා කරන්නේ. හුඟක් අය හිතනවා autism එහෙමත් නැත්නම් ADHD ඒ කියන්නේ attention deficiency hyperactive disorder කියන මේ තත්වයන් ලෙඩ කියලා. කියන්නේ එයා ලෙඩෙක් මේක ලෙඩක් කියලා තමයි හුඟක් අය හිතන්නේ. නමුත් මේක ඇත්තටම ස්නායු සංවර්ධිත තත්වයක්. ඒ අයටත් ඒ අයගේ අනන්‍යතාවයක් තියෙනවා. අපි ඒ අය හැටියට පිළිගන්න පුරුදු වෙන්න අවශ්‍යයි. ලංකාවේ වගේම ලෝකෙත් අඩු වැඩි වශයෙන් මේ තත්වයන් හඳුනාගෙන නමුත් ඒවා එක්ක සාර්ථකව ජීවිතය ගත කරන සාර්ථකව ජීවිතයට මුහුණ දෙන වගේම බොහෝ නිර්මාණශීලී වගේම අලුත් නිපැයුම් කරලා තියෙන උදවිය අපි අතරේ ඉන්නවා. ඉතින් autism හෝ මේ වගේ විශේෂ තත්ත්වයක් තිබුණයි කියලා ඒ මිනිස්සුන්ව අපිට අපේ සමාජයෙන් කොම් කරන්න බෑ. දැන් කලාකරුවෙකුත් මිනිස්සෙක් හැටියටත් මට ඉල්ලන්න තියෙන්නේ මේ තත්ත්වයන් මොනවාද කියලා හොඳ හැටි අවබෝධ කරගෙන ඒ මිනිස්සුන් හැටියට පිළිගන්න අපි පුරුදු වෙන්න ඕනේ කියලා. ඒ තත්ත්වයන් ගැන සංවේදී වෙලා සමාජයේ ඒ අයට තැනක් ලබා දෙන්න. ඒ අය කොන් වෙන්නේ නැහැ කියන එක ඒ අයටත් හැඟෙන්න ඉඩ දෙන විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? අපි හැමෝම එකිනෙකනාට වෙනස්. ඒ වෙනස්කම් වලට ගරු කරන සමාජයක් බිහි කරන්න අපිත් දායක වෙමු.